ලංකාවට බලපාපු අයහපත් කාලගුණික තත්වයෙන් මේ වෙද්දී විශාල පිරිසක් පීඩා විඳිනවා. ඉතින් එහෙම විශාල පිරිසක් වෙනුවෙන් තරුණ හදවත් රැසක් මේ වෙද්දී හරිම එකමුතුවෙන් අපේ මිනිස්සු පහලට වැටුණු තැනින් අඩියක් හරි ඉදිරියට රැගෙන ඒමට වගේම හැමෝටම පොදු කුසගින්න නිවීමට කටයුතු කරනවා. ඉතින් එලෙසින් ගංවතුරින් විපතටපත් වූ අයවලුන්ට ආහාර වියලි ද්‍රව්‍ය රැගෙන ගිය තරුණයින් පිරිසකට ගංවතුරෙන් විපතටපත් වූ ඒ අසල සිටි කාන්තාවක් බනින වීඩියෝවක් මේ වෙද්දි සමාජ මාධ්‍ය රැසක ෂෙයා වෙනවා. එලෙසින් බැනවැදුණු කාන්තාව අචිනි දිල්හාරා ගණේගොඩ නම් කාන්තාවක් වන අතර ඇය කේක් බිස්නස් එකක් පවත්වාගෙන යනවා. එම තරුණයින්ට එම කාන්තාව උදව් කිරීමට ජෙස්කියන් එම ප්‍රදේශයට නොයන ලෙස තමයි පවසන්නේ. ඉන් පසුව ඇය ඒ පිළිබඳව කනස්සල්ල පවා ප්‍රකාශ කර තිබෙනවා. ඒ බව සඳහන් කර පෝස්ට් එකක් ඇය මෙලෙසින් ඇයගේ ෆේස්බුක් ගිණුම හරහා ෂෙයා කරලා තියෙනවා. මම ඉන්න පැත්තේ අතුරු මාර්ග 5කට වැඩි කොටසක ගෙල දක්වා වතුරෙන් තමයි කෑම පැකට් එක ගන්න ආවේ. ලොකු බෝට්ටු යන්න බැරි නිසා. එහෙම වෙලා තියෙද්දි මෙයාලා මෙහෙම විනෝදට යනවා කියන වැරදි ආරංචිය මතයි මම මේ වෙනුවෙන් කතා කළේ. ඉතින් මගේ ගෙදර මට ඉතුරු කිසිම දෙයක් නැහැ. දැනට ගේ විතරයි ඉතුරු. උදේ බෝට් එකේ යද්දි තාප්පයක් වැටුණ ඒ මගේ නෙවෙයි. ඒකයි මම කිව්වේ. ඒකත් මෙයාලගේ මෙහෙය නොදැන. ඉතින් මේ ගැන ඔයාලට තේරුම් ගන්න අමාරුයි. දවස් 3ක් කරන්ට් එක නැහැ. ඇත්තට මෙයාලගේ සේවය ගැන උණු වැරදි ආරංචි නිසායි මෙහෙම උනේ. ඒ ගැන දැනගෙන මේ විදිහට කතා කරන්න තරම් තිරිසන් මිනිස්සු නෙවෙයි. මිනිස්සු වෙනුවෙන් කතා කරන්න බෑ. ලෝකෙට වැරදි අපි. මේ සර්විස් එකේ මහත්මයෙක් මා එක්ක කතා කළ පසු තමා මම මේ පෝස්ට් එක පළ කළේ. කෙසේ වුණත් සෑම දෙයකටම අකුල් හෙලන කාන්තාවක් ලෙසින් තමයි මෑව ගොඩක් ප්‍රසිද්ධ. අද වෙද්දි ගංවතුරෙන් විපතටපත් වූවන්ට සහාය දීමට පැමිණෙන අයට විවිධ කරදරයන්ට භාජනය වීමට සිදු වූ අවස්ථා රැසක් වාර්තා වී ඇති පසුබිමක මේ සිදුවීම හා ඇයගේ ක්‍රියාකලාපය පිළිබඳව ඔයාලගේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා.